යන්න බෑ මට හදේ. ඉතින් අද මොකද අපි මේ අපේ මගේ තුන්වෙනි හයිකින් එක. ඉතින් මේ පාර පොඩ්ඩක් අමාරු එකක් තමයි තිබ්බේ. අමාරු වැඩිකමට මට ඒක නම් මතක නැහැ. කොහෙන්ද යන්නේ? දෙයියනේ. පාර හොයාගන්නත් බෑ. හන්ද තනියෙන් තමයි යන්නේ. හරිද? දැන් ඔයාලා බලන්න මේ වගේ මේ කැලෑවක සාමාන්‍යයෙන් ඉතින් ලංකාව වගේ වුණා නම් තනියෙන් යන්න පුළුවන්ද කියලා බුදුහත් වෙලා බලන්න වටේටම කැලෑව ළමයි කවුරුත්ම නැහැ. නැවතුණා මම හිතුවා ඔක්කොම ටික ගිහිල්ලා කියලා. පොඩි පල්ලමක් හමුණා අපි දැන් පල්ලමේ දුවමු. අනේ ආසාවෙන් කියන්නේ මේ වගේ තැනක් පල්ලමේ දුවමු. බලන්න. අයියෝ. ඒක කළා. අයියෝ කෑ ගහනවා සමහර වෙලාවට අනු බලන්න. මම මේ පළවෙනි පාර දැක්කහම මෙන්න මේකට බය වුණා. මේ බලන්න මේක නිකන් සර්පෙක් වගේම වගේ ඒවා ගොඩාක් තියෙනවා. මේ නිව්සීලන්ත වල සර්පයි නැති හින්දාම හොඳයි. ඒක හින්දා මම මෙහෙම තනියෙන් යනවා. නැත්තම් කීයටවත් තනියෙන් යන්නේ නැහැ මේ ගමන. යන කෙනෙක් එක්ක එළිලා යන නිසා. ඔයාලන් තීගාව පාරේ එන්න හොඳේ. මරු අත්දැකීම. ටිකක් මහන්සි තමයි. ඒ වුණාට හොඳයි. ඇවිල්ලා බලන්න ආස හිතේ. කවුරුත්ම නැහැ. මං විතරයි. ඔයාලන්ට තේරෙනවද? මගේ මූණ රතු වෙලා. හිතා ගන්න පුළුවන් අමාරුවේ තරම. අමාරුයි කියලාත් අරින්න බෑ. කොහොම හරි යන්න. හිතට කොච්චර සතුටක් කියනවනම් ඔන්නම අවසානයට ඇවිල්ලා තියෙන්නේ. Summit Trek. Better than. It's like, well, with the intent, it might not be a bad idea to.